ගයිස් මට GBP USD වල සෙල් එකක් පේනවා මම පෙන්වන්නම් මෙතන තියෙන කන්ෆර්මේෂන්ස් මොනවද කියලා මාකට් එක මෙතන මෙතන ඇවිල්ලා 15 minute progression block එකක් එක්ක මෙතන FPG එකක් තියෙනවා FPG එක නම් දැනට වයලේට් කරලා තියෙන්නේ FPG එක ඇතුලේ හදපු කලින් හදපු setup එකට මාකට් එක ආවා ඒ ආවත් එක්කම මෙතන ෆැක්ටර් මේ ෂෝට් ටර්ම් හයි එකක් ගලවලා මෙතන CST කැන්ඩල් එකක් දීලා තියෙනවා ඒත් එක්කම මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එක තියෙනවා මෙතන ටර්න් සුත් කරලා මාකට් ස්ට්‍රක්චර් shift එක දීලා මාකට් එක මෙතන equals වගේක් හදලා ගියා දැන් equals වගේක් තියෙනවා මෙතන CST කැන්ඩල් එකක් ෆෝම් කරලා තියෙනවා සහ මෙතන FPG එකක් තියෙනවා එතකොට FPG එකෙන් entry එක දාලා තියෙන්නේ stop loss එක මෙතන high එක උඩින් දැම්මා බලමු මෙතන එතකොට මේ high resistance liquidity point එකක් වෙනවා මාකට් එක high එකක් ගලවලා ඒක ගලවන්න ආපු ස්විං ලෝ එකක් මෙතන ගලවලා තියෙනවා එතකොට මාකට් එක මෙතන high resistance liquidity point එකක් හදලා තියෙනවා මේක ගලවන්න විදිහක් නැහැ බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා ඔන්න ගයිස් කිව්ව විදිහට මාකට් එක high resistance liquidity point එක protect කරලා sell වෙලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ඒත් එකම මගේ drone liquidity වලට මාකට් එක ඇවිල්ලා තියෙනවා සහ එකට තුන offer කරලා තියෙනවා ඒත් එක්කම මෙතන swing low එක ගණී කියන තැන තමයි මම ඉන්නේ මේක ගන්න ඕනේ මාකට් එක New York open kill zone එක පටන් ගත්තා 4:36 වෙලාව මේ drone liquidity වලට මම TP එක තියලා තින්නේ ඉතින් ආපහු කිව්වොත් ගත්ත confirmations ටික හරි මාකට් එක මගේ අන්තිම TP point එකටත් ගියා එතකොට කිව්වොත් confirmations මොනවද කියලා මෙතන 15 minute progression block එක ඇතුලේ මාකට් එක 1 minute හදලා තිබ්බා මෙතන කලින්ම මෙතන high එක ගලවලා සහ මෙතන low එක ගලවලා හදලා තිබ්බා මාකට් ස්ට්‍රක්චර් shift එක CST candle form කරලා immediate rebalance එකක් දීලා මාකට් එක ගිහිල්ලා තිබ්බා ඒත් එක්කම මෙතන equals low ටිකක් හදලා මාකට් එක ආය up වුණා මේ high එක protect කර මේ swing high එක protect කරලා මෙතන මාකට් එක මෙතන fractal swing low එකක් ගලවලා CST candle එක form කරලා immediate FEG එකක් එක්ක sell off වෙලා තිබ්බා මාකට් ස්ට්‍රක්චර් shift එකක් අපිට මෙතන බලා ගන්න පුළුවන් ඒත් එක්කම මම entry එක මෙතන FEG එකකින් ගැහුවා high resistance liquidity point එක නිසා TP එක XRR එකකින් නෙමෙයි මම ගැහුවා මෙන්න මෙතනින් තිබ්බා මම පෙන්නන්නම් profit card එකට 4ක RR එකක් තියෙනවා ඔන්න ඔහොම තමයි අද trade එක catch කරේ මම පෙන්නන්නම් ඔන්න තියෙනවා profit card එක එතකොට ඔය විදිහට තමයි අද trade එක catch කරේ මෙතන හරි එහෙනම් ආයි trade එකකින් set වෙමු හැමෝම පරිස්සමෙන් trade කරන්න මේ week එකේ FOMC එනවා මම දැක්කා දාලා තියෙනවා එහෙනම් ගිහින් එන්න ජය වේවා